අපි හැමෝම දන්නවා අපේ ශරීරයෙන් 60%ක්ම තියෙන්නේ වතුර කියලා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවාද දැන් මේ මොහොතේ ඉඳන් ඔබ එක වතුර බින්දුවක්වත් බොන්නේ නැතුව ඉන්න තීරණය කළොත් හරියටම තව පැය 24කින් ඔබේ ශරීරය ඇතුලේ මොන වගේ භයානක පෙරලියක් සිද්ධ වෙයිද කියලා. next minute අද අපි කතා කරන්නේ ඒ ගැනයි. මුල් පැය 4ේදී ඔබට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ. ඒත් පැය 8ක් ගත වෙනකොට ඔබේ මොළය ශරීරයට පණිවිඩයක් යවනවා. දැන් වතුර ඕනේ කියලා. ඔබේ කට වියලෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව කේටය නිපදවීම ශරීරය විසින් සීමා කිරීමයි. දැන් ඔබේ ශරීරයේ තියෙන වතුර ටික ඉතිරි කරගන්න උපරිම උත්සාහය දරනවා. දැන් පැය 12ක් ගත වෙලා ඔබ දැඩි විජලනයකට ලක් වෙලා ඉන්නේ. ඔබේ ලීවල ඝනකම වැඩි වෙන්න පටන් ගන්නවා. මේ නිසා හෘද ස්පන්දනය වේගවත් වෙනවා වගේම ඔබට තදබල හිසර දෙයක් දැනෙන්න පුළුවන්. ඔබේ අවධානය යොමු කිරීමේ හැකියාව බිඳ වැටෙනවා. හරියට ඔබේ මොළය මීදුමකින් වැහිලා වගේ ඔබට දැනෙයි. පැය 24 සම්පූර්ණ වෙනකොට ඔබේ වකුගඩු වැඩ කරන්නේ ඉතාම අපහසුවෙන්. ශරීරයේ තියෙන විෂද්‍රව්‍ය පිට කරන්න තරම් වතුර ප්‍රමාණයක් දැන් නැහැ. ඔබේ සම වියලි යනවා. ඇස් යට ගිලෙනවා. මේක නිකම්ම පිපාසයක් නෙවෙයි. ඔබේ ශරීරයේ සෑම සෛලයක්ම ජීවත් වෙන්න සටන් කරන මොහොතක්. ඒ නිසා වතුර කියන්නේ නිකම්ම පානයක් නෙවෙයි. ඒක ඔබේ ජීවිතයයි. මේ වගේම තවත් අමුතුම දෙයක් ඊළඟ මිනිත්තුවේදී සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා දැනගන්න දැන්ම next minute subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.